ආයිබෝවන් හැමෝටම ගොඩාක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. හේතු වලට වැඩිය දැන් මාකට් එක කොහෙද කියලා බලන්නකෝ. දැන් ඔය මම වීඩියෝ එකක් ඉස්සර මම වීඩියෝ කරා මේ ගෲප් එකේ මම ට්‍රේඩ් කරනකොට පාර්ට්නර්ස්ලාට හෙල්ප් කළා. ඉතින් සමහර අයට මට මහා කරදරයක් වුණා. ඒ කියන්නේ දැන් මම කියනවනේ හැමදේසම මේක බයි කරන්න කියලා. උඹලට එතනම කියනවා බයි කරපාලා කියලා. බයි කරන්න කිව්වන් පස්සේ දැන් මේ කට්ටියක යන විශ්වාසය අඩුයි. එහෙම වුණාන් පස්සේ මේ ඒ පැත්තේ නිතරම ප්‍රශ්න අහනවා දැන් වැටෙයිද දැන් වැටෙයිද කියලා හැම ප්‍රශ්න අහනවා. ඒවත් එක්ක මගේ ට්‍රේඩින් වලටත් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා මම ওই වැඩේ නැවැත්තුවා. ඊළඟ කාරණේ තමයි මගේ මේ කම්පියුටරේ ෆෝමැට් කරන්න උනා. ඉතින් පරණ තිබ්බ ඉන්ට්‍රෝ අරම්මනම් ඔක්කොම ඉවර අයින් වුණා. ඒ හින්දා ඉතින් මට වැඩි අර කරදර කීපයත් එක්ක මම එච්චර උනන්දුවක් වුණේ නැහැ වීඩියෝ එකක් කරන්න. ඒත් දැන් ඔයාලට තේරෙනවා ඇති දැන් මම මේ ඕල් ටයිම් හයි එකේ අපි ගෝල්ඩ් වල ඉන්නේ. මම නිතරම කියවනේ ගෝල්ඩ් ට්‍රේඩින් වලදී මේ ඕල් ටයිම් හයි එකේදී කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ගොඩක් අය ඕල් ටයිම් හයි එකේ වැදිච්ච හින්දා සමහර අය මේ මාකට් එකට එන්නේවත් නැහැ. ඉතින් එන්නේ නැත්නම් ඒ ගැටලුවක් නැහැ. හැබැයි මාකට් එකේ ඉන්න අයට මම කියන්නේ මාකට් එකේ දැන් ඉන්න අයට කියන්නේ සෙල් ගන්න. ගොඩක් අය ආසයි සෙල් ගන්න. සෙල් ගන්නකොට පරිස්සමෙන් ගන්න. මොකද මේ ගෝල්ඩ් එකේ සෙල් එකක් ගන්නකොට ප්‍රධාන හේතුවක් තියෙන්න ඕන. එහෙම නැතුව සෙල් එහෙම යන්නේ නැහැ. ඒ විදිහට යන්නේ නැහැ. හිතන්න දැන් මම මේ මාකට් එකේ අවුරුදු 2ක් විතර ඉන්නවා. ඒ අවුරුදු 2 ඇතුළත ඩොලර් 1000කට වැඩි ඇප්‍රීෂিয়েට් වෙලානේ. 1800 ඉඳන් මම ඉන්නේ. 1000 නෙවෙයි 1500කට කිට්ටු වෙලා ආවිල්ලා. දැන් 3300ම 2000 ගණන් වලදී කිව්වා මේක 3000ට යනවා කියලා. 3000 නෙවෙයි ඊට පස්සේ මම ප්‍රෙඩික්ෂන් එක මේ වීඩියෝ එක පින් කරන්න මේක 7000 ගානටත් යන්න පුළුවන් මේ තියෙන තත්ත්වය අනුව. ඒකට හේතුව මේ භූගෝලීය මේ ලෝකයේ තියෙන ආර්ථික මේ ප්‍රශ්න හින්දා යුදමය වාතාවරණය හින්දා මේ හැම අතින්ම එක රටක තියෙන ආර්ථිකයක් විශ්වාස කරන්න කවුරුවත් කැමති නැහැ. ඒකට සීමා වෙන කවුරුවත් කැමති නැහැ. ඉතින් ඇමරිකාවට මැදගතලා තිබ්බ ආර්ථිකය දැන් ලෝකෙ පුරා විසිරලා තියෙන්නේ. ඇමරිකාවේ ඩොලර් එකේ ආධිපත්‍යය තවදුරටත් බලපාන්නේ නැහැ. එහෙම ආධිපත්‍ය තියාගෙන හිටියන් පස්සේ වෙන දේ දැන් ලෝකෙටම තේරිලා තියෙනවා. ඉතින් ඒකට විකල්පයක් හැටියට ගොඩක් කට්ටිය කිව්වා බිට්කොයින් වලට යයි කියලා. එහෙම බිට්කොයින් වලට යනවා ලෝකෙම බිට්කොයින් වලට ගියොත් එහෙම ওই බිට්කොයින් එකක් ට්‍රාන්සැක්ට් කරගන්න ලොකු වෙලාවක් යයි. හේතුව දැනටත් 100ට එකක්වත් නැහැ ලෝක ජනගහනය මේ ගැන දන්න. ඉතින් ඒත් ට්‍රාන්සැක්ෂන් per second කියන කන්සෙප්ට් එක ගත්තොත් එහෙම බිට්කොයින් වල බොහොම පහළ මට්ටමක තියෙන්නේ. දැන් ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනකොට බිට්කොයින් එකේ හැම කෙනාම ට්‍රාන්සැක්ට් කරන්න පටන් ගත්තාන් පස්සේ මේක කෙරෙන්නේ නැහැ. එතන බිට්කොයින් එක කවදාක ඒ තත්ත්වයේ එයිද කියලා හිතන්න බෑ. රිසර්ව් එකක් හැටියට තියාගන්නද මන් දන්නේ නැහැ. මට හිතන්න බෑ ඇප්‍රීෂিয়েට් වෙයි. ඒක වෙනම කතාවක්. හැබැයි ලෝකෙම උතෙන්ට බිට්කොයින් එක තෝරා ගනීද කියන එක ප්‍රශ්නේ. වෙන කොයින් එකක් සමහරට එන්න ඉඩ තියෙනවා. ඊට වැඩිය ෆැසිලිටිස් තියෙන වේගය වැඩි. එහෙම කොයින් එකක් එන්න පුළුවන්. ඒක මන් දන්නේ නැහැ. හැබැයි දැනට හැම කෙනාම විශ්වාස කරන අවුරුදු 3000කට ඉස්සෙල්ලා ඉඳන් හැම කෙනාම විශ්වාස කරන ගෝල්ඩ් එක ඉස්සරහින්ම තියෙනවා. ඒකයි මම කියන්නේ ගෝල්ඩ් එකේ ඉන්න ට්‍රේඩ් කරනකොට. දෙවෙනි කාරණේ ගෝල්ඩ් එකේ ඉඳලා දැන් ඔයාලට තේරෙන්නේ නැති ගිය සතියේ හිටියේ නම් මේ මෙච්චර ඩිප් එක ලොකු ඩිප් එකක් ගියා. දැන් ඕල් ටයිම් හයි එකේ ඇවිල්ලා බලන්න මේ ඩිප් එකක් ගිහිලා ආයෙ දැන් මෙහෙම පහළට ගිහිල්ලා ආපහු මෙතෙන්ට ආවා. දැන් මම මෙතන බයි එකක් අරගෙන තිබ්බා. මේ පහළට ගියපු ගමන් මම මේ ටිකේ බයි එක අඩු මේකෙන් තමයි අරගෙන තියෙන්නේ. අඩු 0.01 තමයි අරගෙන ඉන්නේ. ඒක ලොස්ට් එක ගියා
40ක් විතර. ඔව් 40ක් විතර ගියා. මම කරේ මේ හරියදී ලොකු දාලා ඉක්මනට ක්ලෝස් කරගත්තා. මේ ක්ලෝස් කරගත්තේ දෙකෙන් දෙක හතරෙන් දෙක. හැබැයි දාගෙන ඉන්න ලොකු ඒවායින් දාගෙන ඉන්න එපා. කැපිටල් එක තියාගෙන ඉන්න. කැපිටල් එක තියාගෙන අවශ්‍යතාවයට යූස් කරන්න. රිස්ක් එකක් තියෙනවා. පරස දාලා යන්න. දැන් හැබැයි දැන් මේ මට්ටමේ ඉඳන් දැන් මේක මේ පහු කරලා යනව නම් තමයි ආයි ගමන සුබ. එහෙම නැත්නම් මෙතනින් ආයි රිජෙක්ට් වෙලා පහළට යන්න ගත්තොත් සමහරට ටික දවසකට හරිද? ටික දවසකට නැවතත් ආපහු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න පුළුවන්. දැන් මේකේ ඩවුන් සිග්නල් එක ඊයේත් එදා සිකුරානේ බ්‍රහස්පතින්දා තමයි දුන්නේ. සාමාන්‍ය ඩවුන් සිග්නල් එක දීලා තව ටික දවසක් ඒක එහෙම යන්න පුළුවන්. එහෙම ගියා කියලා දිගින් දිගටම සෙල් වෙයි කියලා හිතන්න බෑ. දැන් මේක රිලයබල්ම ලෙවල් එක ඊළඟට රිලයබල්ම ලෙවල් එක තමයි ඉතින් මේක. මාකට් එක මෙන්න මෙතෙන්ට මේ ලෙවල් එකට එනවනම් ඒ කියන්නේ 3250 ලෙවල් එක. මේ ලෙවල් එකේ එනකොට ගියේ ආයි මේ ලෙවල් එකට ආවොත් තමයි ඔය ලාර්ජ් ඉන්වෙස්ටර්ස්ලා අත ගහයි කියලා ගොඩාක් කට්ටිය විශ්වාස කරන්නේ. ඉතින් මේ ලෙවල් එකට ආවේ නැහැ මගදී හැරුණා. හරිද? ඒතකොට කෙනෙකුට දැන් අර පොඩි කට්ටිය හිතන්න පුළුවන් ආයේ මාකට් එක ඔතෙන් දෙන්න නැති වෙයි කියලා මෙතන ලොකු බෙඩ් දාගන්න පුළුවන් උඩට යන්න. හැබැයි වෙන්න පුළුවන් වැදගත්ම දේ තමයි මේක මෙහෙම පෙන්නලා ආපහු මේක මෙහාටම වට්ටලා ආයි යන්නත් ඉඩ තියෙනවා. මේ කොහොමද උඩට තමයි යන්නේ. මේ යන තත්ත්වය අනුව ලෝක මේ කරන පිස්සුව අනුව රත්තරන් නම් පහළට එන්න විදියක් නැහැ. ඒක වෙන්න විදියක් නැහැ. මිනිස්සු කිසිම කරන්සියක් විශ්වාස කරන්නේ නැහැ. ලෝකේ සමස්තය. හරිද? ඒ හින්දා ගෝල්ඩ් එක මෙතන තියෙන්නේ නැහැ අනිවාර්යෙන් උඩට යනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ටෙම්පරරි මේ අපිට දැන් ලොකු කැපිටල් එකක් නැහැනේ. අපේ තියෙන කැපිටල් එක සීමා සහිතයි. ඒ කැපිටල් එක ඇතුලේ අපි කොහොමද ගේම ගහන්නේ කියලා තමයි කල්පනා කරන්න ඕන. මම කියන්නේ ඩොලර් 100න් මේ කරන්නත් පුළුවන්. මම 50න් කරා සමහරලාට. හැබැයි මේ වගේ ඔය ලොකු මට පහුගිය කාලේ ලොකු ලොස් එකක් ගියේ අර ට්‍රම්ප් පිස්කු කෙලපු වෙලාවේ ඒකත් එක තව දෙයක් තිබ්බා මෙන්න මේ 250 ලෙවල් එකෙන් පස්සේ මෙතන ඊට පස්සේ මම දැන් මම නිතරම බයි ගන්න එකට මම මෙතන සෙල් එකක් දැම්මා. මේ හරිය සෙල් එකක් දැම්මා. ඒ සෙල් එක මෙහෙට ගිහිල්ලා ඉතින් මට ඒ ලොකු ලොස් එකක් වුණා. මම ඉතින් ඒව තාම රිකවර් කරගෙන ඉන්නවා. කරගෙන යනවා. ලොස් එක ගියාට ආපහු අපි රිකවර් කරගෙන යනවා. ඉතින් ඒ ලොස් එක යන්නත් ප්‍රධාන හේතුව මේ හරියදී ලොකු බෙට් එකක් දාන්න ගියා. ලොකුවට බෙට් එකක් දාන්න ගියා. ඉතින් ඒක මට වැරදුනා. ඉතින් එහෙම දේවල් වෙනවා. කොහොම වුණත් පොඩි ලෙවල් එකේ කරගෙන අනිත් එක තමයි මෙහෙම දෙයක් තියෙනවා. මේක මේ දැන් මම ට්‍රේඩ් එකක් මේ හරිය දාගෙන හිටියගමුකෝ ලොකු එකකින්. මෙන්න මෙතන මට ඒක වුණා. දැන් මම ට්‍රේඩ් කරලා අර ලොස් එක කවර් කරලා මේ හැරි ට්‍රේඩ් කරලා සෙල් දාගෙන ඉඳලා ආයි මම මෙන්න මේ හරියේදී මෙන්න මේ ලෙවල් එකේදී මම ලොකු බෙට් එකක් දැම්මා. සෙල් එකක්. ඊට පස්සේ මට තේරුණා ඒ සෙල් එක මේ හරියද මන් දන්නේ මට මතකත් නැහැ. මෙන්න මේ හරියද වගේ තමයි මම හිතන්නේ. මේ හරියදී ලොකු වෙට් එකක් දැම්මා. ඊට පස්සේ මට තේරුණා මේක මෙහෙම ඒ ලෙවල් එක හන්ට් කරන්න මේක මේ මාකට් එක උඩට යනවා කියලා. ඉතින් මම ඉක්මනට අයින් වුණා. හැබැයි අයින් වෙලා ටිකකට පස්සේ ඒක ඒ පැත්තට ගිහිල්ලා ආපහු මේක කෙලින්ම පහළට ගියේ. එතකොට මේ මාකට් එකේ ඩොලර් 100කට එහාවත් වාගේ මාජින් එක තියෙනවා නේද? ඒ කියන්නේ ඔයා ඩොලර් 100ෙන් ගන්නෙ. ඩොලර් 100යි කැපිටල් එක තියෙන්නේ. ඔයා 0.01න් ගන්න. එතකොට ඩොලර් 100ක් බයි එකක් ගත්තොත් ඩොලර් 100ක් සෙල් වෙන්න ඕන ඔයාව ලොස් කරන්න. කවදාවත් ඩොලර් 100ක් එහෙම එක පිට යන්නේ නැහැ. යන්න
අවස්ථා ආවිලා තියෙන ඔය මාර්කට් එකක් දෙකක් තුනක් එහෙම කියලා සාමාන්‍ය ඇවරේජ් යන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒවට බය වෙන්න ඕනේ. ඒ හින්දා හැබැයි මේක වැඩි කරොත් තමයි බය වෙන්න ඕනේ. ඉතින් මම ලොකු එකක් ගත්ත හින්දා මගේ එක හන් කරන්න ලේසි ළඟ. ඉතින් ඒ හින්දා මේවා මේ තියෙන ඩීටේල්ස් තියෙන අපේ කැපිටල් එක ඒ ඔක්කොම වෙනම බෑක් එන්ඩ් එකෙන් ගන්න පුළුවන්. ඕනනම් ගන්න පුළුවන් මේ බ්‍රෝකර්ස්ලා ඉන්න නිතරම මේ අපිට දෙනවා වගේම අපිව හන්ට් කරලා තමයි ඒ කට්ටිය ගමන යන්නේ. ලොකු කට්ටිය කරන ඔය වැඩේ. ඉතින් හන්ට් වෙන්නේ නැතුව තමන්ගේ account එක මැනේජ් කරගන්න බලන්න. හරිද? ඒ හින්දා සමහර විට ලොකු ට්‍රේඩ් දාගන්න මම සාමාන්‍යයෙන් දැන් මම ලොකු ට්‍රේඩ් දාගන්නේ නැහැ. පුළුවන් තරම් හිතන්නකෝ අඩු එකේ දාගෙන ඩොලර් 10ක් ආවොත් අයින් වෙනවා. ඩොලර් 20ක් විතර ලොස් ගියොත් තව එකක් දාගන්නවා. ඊට තව ලොස් ගියොත් එහෙම තව දෙකක් දාගෙන ඒ හරියදී ටිකක් ලොකු ලොස් දාලා ඉක්මනට අයින් වෙනවා. ඒකලා අරක තියෙනවා. දැන් මේ බ්‍රහස්පති දාපේකේ ඩොලර් 40ක් පහළට ගියාට මම මේක ඔය එක එහෙම තියෙන දුන්නා. ගියපු ඔක්කොම ට්‍රේඩ්ස් ටික ඉක්මනට ඊට දෙකෙන් ගත්තා, හතරෙන් ගත්තා, දෙකෙන් ගත්තා, හතරෙන් ගත්තා, එකෙන් ගත්තා. මේ ටික ඔක්කොම මෙතන ඒ විනාඩි පැයක් ඇතුළත වගේ ඩොලර් 50ක් වගේ මම හොයාගත්තා. ඒ හොයාගත්තම මේ අර මේකෙදි මම ඉක්මනට මේ වගේ ඩීප් මෙහෙම කරෙක්ෂන් එකක් ගියාම අනිවාර්යෙන් අනිත් පැත්තට යන්න ඕන. මොකද මේක මේ ලෝකෙම මිනිස්සු බලාගෙන ඉන්න වැඩක් නේ. ලෝකයක්ම එකතු වෙලා ගෝල්ඩ් සෙල් කරන්න මේ ලෝකෙටම පිස්සු නෑ මේ වෙලාවේ. ඒ හින්දා එහෙම අර මේ හරිය මෙන්න මේ හරිය ප්‍රොෆිට් ගත්ත ලොකු සෙල මේ බය කෙනෙක් සමහරට එයාගේ ටිකක් කොන්ට්‍රි එකක් සෙල් කරන්න ඇති. එහෙමයි කියලා මේ ඔක්කොම ඉල්ලලා මේ පහළට මේ කියලා කවදාවත් හිතන්න එපා. හරිද? දැන් මගෙත් එක ට්‍රේඩ් කරපු ඉස්සෙල්ලා එක්කෙනෙක් මට කිව්වා මම කිව්වා දැන් ට්‍රේඩ් කරන්න නැතුව හිටියා මොකක් හරි ෂොට් එකක් වදිලා. ඊට පස්සේ මම කිව්වා මොකද කරන්නේ? ආයි ට්‍රේඩින් වලට එන්නේ ගෝල්ඩ් එක 2000ට වැටුණා කිව්වා. ඉතින් මං කිව්වා 2000ට වැටෙන්නේ නැහැ පුතේ. මේ ඒවා ඉතින් හදේ එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම කියලා මම කිව්වා. එහෙම වෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් ඩොලර් 4000 5000 දුරටත් මේ ලොන්ග් ටර්ම් යන්න පුළුවන්. එහෙමයි කියලා මම කියන්නේ නැහැ හැම එකටම බයි දාගෙන ඉන්නේ කියලා. බයි එකක් ගන්න ඕන ඩොලර් 20ක් 30ක් සෙල් එකක් ගියන් පස්සේ පොඩි එකකින් මේක බලාගෙන ඉන්න මේක. බලාගෙන ඉඳලා 20ක් 30ක් සෙල් එකක් ගියාම අඩු මේකින් ගන්න බයි එකක්. ඊට පස්සේ ඒක සෙට් වුණ නැතුනොත් එහෙම ආයෙත් 20ක් 30ක් ආයෙ කෙලින්ම යනවා නම් ඔන්න හොඳ chance එකක්. ඒක කලබල වෙන්න එපා මේකට. කලබල වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න. මම chat GPT එකේ පොඩි රිසර්ච් එකක් කරා. ඒක තමයි මේක පේනවල තමයි ඇත්තටම මට වැදගත්ම උනේ. මම කිව්වා I have been trading gold on Exness for more than 2 years. As I observe they provide signals for trading. දැන් Exness එකේ මේවා තියෙනවනේ. සිග්නල්ස් දීලා තියෙනවනේ. මම කොහොමද ඉතින් මේ සිග්නල්ස් දීලා තියෙනවා. ඉතින් ඒව විශ්වාස කරේට ඇතත් ඒවා හරි. හැබැයි ඕල් ටයිම් හයි එකේදී කොහොමද මෙයාලා සිග්නල් දෙන්නේ? ඕල් ටයිම් හයි එකේදී මෙයාලා සිග්නල් දෙනවා. එතන ඕල් ටයිම් හයි එකේ මෙයාලා සිග්නල් දෙන්නේ කොහොමද කියලා මම මේකෙන් ඇහුවා. එයාලා කිව්වා හොඳ කතාවක්. That's a sharp observation and a great question. මම මුරුංගත් දිහා තමයි මේක දෙන්න පටන් ගන්න. You are right. Traditional resistance levels are usually identified from historical price data. සාමාන්‍යයෙන් ඉතින් historical price data මත තමයි මේවා resistance එක තීරණය කරන්නේ, support එක තීරණය කරන්නේ. හැබැයි එයා factors පහක් දීලා තියෙනවා මට. මෙන්න මේව බලන්න ඊට අමතරව. Psychological level බලන්න 2000 2050 2100 ඒ වගේ තැන්වලදී සපෝට් වෙන්නත් පුළුවන් රෙසිස්ට් වෙන්නත් පුළුවන් හැරෙන්න පුළුවන්
ෆිබොනාචි එක්ස්ටෙන්ෂන්. දැන් ඔයාලා දන්නා ෆිබොනාචි එක දාන විදි සමහරට ඉගෙනගෙන නැති හොයා ගන්න YouTube එකේ ඕන තරම් තියෙනවා. මේවා මේ හැම එකම කියලා දෙන්න විදියක් නැහැ. මම මේ ආතල් එකේ මේ වීඩියෝ එක කරන්නේ. ඒක කරනවා කෙනාට කරන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා. ඒකේ එක්ස්ටෙන්ෂන් ටූල් එකක් තියෙනවා. ඒක යූස් කරලත් මේක බලන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් 2300 2250 ඉඳන් මේක මේ වේගෙන් යන පටන් ගත්තනේ. ආයි ගිහින් නැවතුනේ 350ද. අපි හිතුවා 300 නැවතී කියලා හැරුන්නේ නැහැ. 350 තමයි මේක එක්ස්ට්‍රෝස් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මාකට් එකකට දැන් ඇති දිව්වා. ඒක පටන් ගත්තා. එතකොට ඒක පොඩ්ඩක් ටච් එකේ ඉන්න. trend channels and projections. දැන් ඔය trend channels කියන්නේ දැන් මේ හිර වුණා මොන හරි අවුලක් හින්දා. ට්‍රෙන්ඩින් අර මේ ඉරිය ඇදලා ගන්න ඕනේ. sorry. මම දැකලා ඇති. දැන් මේ ට්‍රෙන්ඩ් වෙන විදිය සාමාන්‍යයෙන් මේ වගේ මේක ට්‍රෙන්ඩින් ලයින් මෙහෙම අදිනවා කට්ටිය. දැකලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙම මෙන්න මේවා මේවට යන්නේ මෙතන ඉඳන් ආයි මෙතන ඉඳන් මෙහෙම අඳලා දැන් ආයි මේ උඩට යනවා මේක මෙතෙන්ට වදින්න ඕන ඔහොම ලයින් ටිකක් යනවා ඉතින් හරිද එම මේ පැත්තට නම් මේ අලුත් මේ උන්ට කියන්නේ දක්ෂ මේකේ මේ හැමදේම කාපියෝ කියන්න එපා මොනවද අනේ අනම්මනම් කියලා මේ දන්නේ නැති උන් ටිකක් ඉන්නවා උන්ට කියන්නේ මෙහෙම ඇඳලා තවර කට්ටිය මෙන්න මෙහෙම ඇඳලා දැන් මේක ක්‍රොස් වෙලා තියෙනවා නම් ඔන්න ඔහොම එක කතන්දර ටිකක් තියෙනෝනේ ඒව හැමදෙස්ස වෙන්නේ නැති වුණාට පොඩ්ඩක් ඒවත් පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඒව පැනලා යනවා දෙක දැන් මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ පහළ ට්‍රෙන්ඩ් ලයින් එක කට් වෙලා උඩට ගිහිලා තියෙන්නේ හරියද දැන් බලන්න මේක ඉඳන් මෙතන ඔයාලා හොඳට පේනවා නම් මෙතන මේක කට් වෙලා මේ හරිය දැන් මේ හරිය දැන් වැඩේ එළියට පැනලා තියෙන්නේ ඒතකොට මේකත් මෙහාට යනවා නම් හිතා ගන්න පුළුවන් දැන් මේ අර බුලිෂ් එක දැන් දිගටම උඩට යන්නේ එහෙම හිතන්න කියලා කියන්නේ ඇයි මේ ලෝකේ තාම මේ ආර්ථික යුද්ධය මොන පැත්තට යයිද කියලා තාම කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඉතින් ඒ හින්දා දැන් චයිනා වලට 100ට 200 ගානක බද්දක් ගහලා. ලේසි නෑ මේක මේ ප්‍රශ්نين එළියට එන්න. එක්ක කවුරු හරි මේක නෙගෝෂিয়েට් වෙන්න ඕන. එකපාරට මේ ට්‍රම්ප් කියන්න පුළුවන් හරි ඔක්කොම දැන් චයිනාත් එක්ක ඕකේ ඩීල් එක ඩන්. එහෙම කියන්න පුළුවන් පොරක් ඉන්නේ. ඒ හින්දා ඒවත් සැලකිලිමත් වෙන්න. ඒ හින්දා ලොකුවටම තියෙන සබ්බ සකලමනාම වෙත් ගන්න එපා. ගානක් හොයාගන්න පුළුවන් මේකේ පොඩි ගානෙන් ඉන්නවනම්. ඉතින් ඒකයි මට කියන්න ඕනේ ඉස්සරහට මම මේ විවේකයේ ලැබෙන විදිහට වීඩියෝ එකක් කරන්න. වීඩියෝ එක දිග වැඩිලා කියලා එච්චර ලොකුවට හිතන්න එපා. අවශ්‍යතාවය තියෙනවා නම් බලන්න. මම කරන්නේ ගෝල්ඩ් ට්‍රේඩින් විතරයි වෙන කිසිම එකකට යන්නේ නැහැ. ෂෙයා මාකට් ඉන්වෙස්ට්මන්ට් කරනවා ඒක වෙනම කරන්නේ. ට්‍රේඩින් වලට කරන්නේ මේක තමයි. ඉතින් එකකින් යම් ගාණක් හොයන්න පුළුවන් බය වෙන දෙයක් නැහැ. හැබැයි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. නැත්තම් මේවට බය වෙනවා. සහ මේවට greedy and ඒ කියන්නේ බයයි අධික තණ්හාවයි දෙකම මේකට විරුද්ධව තියෙන්නේ. ඉතින් ඒවට යන්න එපා. ගාණක් තියෙනවා. මාකට් එකේ හම්බ වෙන ගාණක් තියෙනවා. ඒ ගාණ අරගෙන පැත්තකට වෙලා හිමින්සරේ ඉන්න. අනිත් එක මේකේ ට්‍රාන්සැක්ෂන් ඒ ගැන කිසිම බයක් වෙන්න දෙයක්. දැන් මම ඉස්සර බයිනෑන්ස් හරහා කරේ. දැන් ඇත්තටම ශ්‍රී ලංකන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එක හරහා කරන්නේ ඒකත් එච්චර අවුලක් නැහැ. හොඳ සපෝට් එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් මේ වැඩේ කරන්න ලොකුවට අර ට්‍රේඩින් සිග්නල් දීලා ඒව කරන්නේ නැහැ. දැන් ක්‍රමයේ දන්නව ගොඩක් අය. ඉතින් මට කියන්නේ මනි මැනේජ්මන්ට් එක කරලා කරගෙන යන්න අවුලක් වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම මතක තියාගන්න. සෙල් දාලා ගොඩක් වෙලා ඉන්න බයි එකක් දාලා නිදාගත්තත් කවන්නේ සෙල් දාලා එහෙම ඉන්න එපා. 1800 තිබ්බ එක දැන් තියෙන්නේ මතක තියාගන්න 3327. හරිද? 1800ට මම යනකොට හිටියේ 3325 50 ওই ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් 50%කට වැඩිය 50%කට කිට්ටුව ඇවිල්ලා තියෙනවා.
ඇප්‍රීසියේෂන් එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ලේසි වැඩක් නෙවෙයි. ඒ එහෙමයි කියලා ඇප්‍රීසියේෂන් එක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැති හේතුව තමයි මේ ලෝකෙ මිනිස්සු ලෝකේ ඩොලර් වල තියෙන ආධිපත්‍යය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. කොච්චර මේක සෙටල් වුණත් ඇමරිකාව කරන්න ගියපු කැත වැඩේ ලෝකෙටම කරන්න ගියපු කැත වැඩේ දැන් එළි වෙලා ඉවරයි. ඒ හින්දා කවදාවත් ආයි ඩොලර් එකට ඒ ආධිපත්‍යයයි කියලා හිතන්න බෑ. ඒ හින්දා මිනිස්සු ගෝල්ඩ් වලට තියෙන විශ්වාසය නැති කරගෙන නෑ. ඒ නිසා ටිකෙන් ටික තියෙනවා. ඉතින් ඔය ලොකු මාකට් ලීඩර්ස්ලා පොඩි පොඩි සෙල් chance දුන්නට සාමාන්‍යයෙන් මේක යනවා බයි පැත්තට. ඒ හින්දා සෙල් chance දෙන එක ලොකු සෙල් එක chance එකක්. හරිද? ඒ හින්දා හැමතිස්සෙම ඉතින් chance එකක් කියලා ලොකුවට දාගන්න යනවා. දැන් ඉන්නේ all time high එකේ. සාමාන්‍ය 2000 මම කිව්වේ 3250 ලෙවල් එකට එනවනම් මාකට් එක ඒ හොඳ පොසිටිව් chance එකක්. එහෙම නැත්නම් උඩට යනවා නම් ටිකක් භයානකයි. මොකද ආපහු මේ ලෙවල් එකට එන්න පුළුවන්. මොකද මෙතනින් පැනලා උඩට ගියා කියන්නේ උඩට ගියා. උඩට ගිහිල්ලා දැන් මේක හොගාලා මේ ටිකේ බයි වෙනවා සෙල් වෙනවා එහෙම දෙයක් වෙනවා. ඉතින් මේ ලෙවල් එක තමයි ආපහු රිලයබල් හොඳම රිලයබල් එක. හැබැයි ඒක එනකන් ඉතින් අපිට බලන් ඉන්න බෑ. කවද එයිද දන්නේ නැහැ. සමහර මෙහෙම ගිහලා ආපහු ඇවිල්ලා ආපහු යන්නත් පුළුවන්. තේරුණාද? ඒ හින්දා ඒක බලා ගන්න අපි ඉස්සරහට හම්බෙමු විශේෂ දෙයක් තිබ්බොත් මම වීඩියෝ එකක් ගේන්නම්. හැබැයි සතියේට එක සැරයක් තමයි වීඩියෝ එකක් ගේන්නේ. හරි. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි ආයි දවසක හම්බෙමු.